බොහෝ කාලයකට පෙර ඈත ගම්මානයක ගමරාල කෙනෙක් ජීවත් වුණා. ඔහු දවස පුරාම මහන්සි වෙලා ගොවිතැන් වැඩ කරලා තමයි ජීවත් වුණේ. මේ ගමරාල බිත්තර කන්න ගොඩක් ආසයි. ඉතින් ගම ගෙදරට නිතරම කඩෙන් බිත්තර ගෙනාවා. ගම හාමිනෙත් ඒ බිත්තර වලින් හැමදාම එක එක ජාතිය කෑම හදන්න පුරුදු වෙලා හිටියා. බිත්තර තම්බලා, බිත්තර ඔම්ලට් හදලා, බිත්තර වෑංජන හදලා එක එක විදිහට බිත්තර ඉව්වා. ගමරාලි, හැබැයිටම ඔහෙට හැමදාම බිත්තරම කාලා එපා වෙන්නේ නැද්ද? කුකුල් මස්, එළු මස්, බැටළු මස්, මාළු තව කොච්චර කෑම ಜಾති තියද කන්න? හැමදාම ඔහෙට ඕනේ බිත්තර විතරයි. ඒ කෑම හැමදාම කන්න බෑනේ හාමිනේ. අනික ඒව ගොඩක් මිල අධිකයි. හදන්නත් ගොඩක් වෙලාව යනවා. බිත්තර ලාභයි. ඉක්මනට හදන්නත් පුළුවන්. ඔහෙට බිත්තර වෙන එක ප්‍රශ්නයක් නම් කියනවා. මමම හදාගෙන කන්නම් ඊට පස්සේ. හැබැයි බිත්තර වලට නම් එක එක කතා කියාගෙන එන්න එපා. මේ විදිහට කාලය ගත වුණා. ඒ අවුරුද්දේ ගමට එක වැහි බිඳුවක්වත් වැටුනේ නැහැ. ඔක්කොම ගංගා ඇලතොලලින් වේලිලා ගියා. ගස්වැල් ඉරව්වට පිච්චිලා ගියා. ගමේ තත්ත්වය එන්න එන්නම ඉතාමත් නරක අතට හැරුණා. අනේ දෙයියනේ, මේ මොන ඉඩෝරයක්ද? දාන්නේත් නෑ, එළවලුත් නෑ. මිනිස්සු දැන් මස් මාළු විතරයි කන්නේ. බිත්තර දාන්නින්දී කිකිලියෝ ටිකත් මස්සට විකිනෙනවා. වෙළඳ පොලේ බිත්තරත් හිඟයි. මේ විදිහට ගියොත් නම් මට වෙන්නේ බඩගින්නේ මැරෙන්න. මට බිත්තර කන්නේ නැතුව ඉන්න බෑ දෙයියනේ. එක දවසක් ගමරාල සුපුරුදු විදිහටම කුඹුරේ වැඩ කරමින් හිටියා. හදිස්සියෙම ගමරාලගේ උදැල්ල යමක තදින් වැදෙන බව ගමරාලට දැනුණා. ගමරාල හොඳින් බලනකොට පොළොව යට කිසියම් දෙයක් තිබුණා. ඒක ඇත්තටම රත්තරන් පාට පොඩි පෙට්ටියක්. ඉතින් මේ පෙට්ටිය දැකපු ගමරාල හොඳටම කලබල වුණා. ඒ පෙට්ටිය අරින්න හැදුවත් ඒක ගොඩක් තදයි. අන්තිමේදී ගමරාල අතින් ලිස්සලා ගිහිල්ලා පෙට්ටිය බිමට වැටිලා බිඳිලා ගියා. ඒ මොහොතේ ඒ පෙට්ටියෙන් අමුතු ආලෝකයක් එළියට ආවා. ඊට පස්සේ ගමරාල ඉස්සරහ දේවතාවියක් වගේ කෙනෙක් පෙනී හිටියා. ගමරාල, ඔබට බොහෝම ස්තුතියි. මම දේවතාවියක්. මාව ශාපයකට අහු වෙලා මේ පෙට්ටිය ආස්සේ අවුරුදු 1000 ගානක ඉඳන් හිර වෙලයි ඉඳියේ. දැන් මං නිදහස්. ඔබ මාව නිදහස් කරා. ඇත්තටම මම ඒක හිතලා කරේ නෑ. කොහොම වුණත් ඔබ නිදහස් වුණ එක ගැන නම් මට ගොඩක් සතුටුයි දේවතාවිය. මම ඔබට බොහොමත්ම ණය ගැතේ. ඔබට කැමති දෙයක් මගෙන් එල්ලන්න. මං ඔබට වර 3ක් දෙනවා. අහස දිහා බලලා ඔබ යමක් ඉල්ලුවොත් ඔබ ඉල්ලන දේ අහසෙන් වැස්සක් වෙලා වැටෙයි. දැන් ඉඳන් ඔබේ වර 3 බුද්ධිමත්ව පාවිච්චි කරන්න. එහෙම කියලා දේවතාවිය එකපාරටම එතනින් අතුරුදහන් වුණා. ගමරාලට ලොකු සතුටක් දැනුණා. ඔහු අහස දිහා බලලා මෙහෙම හිතුවා. අනේ කොච්චර වාසනාවක්ද? මට දවස් ගානකින් බිත්තර කන්න බැරි වුණා. අනේ දෙවියනේ, බිත්තර වැස්සක් වැටියන්. ඉතින් ඒ වෙලාවෙම අහසෙන් බිත්තර වැටෙන්න පටන් ගත්තා. ගම පුරාම හැම තැනම බිත්තර. මේ අමුතු දේ දැකලා ගමේ මිනිස්සු හොඳටම කලබල වුණා. කොහොම හරි අන්තිමේදී ගමේ හැමෝම බිත්තර වැස්සෙන් ඇති වෙන්න බිත්තර හොලගත්තා. ගමරාලත් හරිම සතුටින් බිත්තර ගොඩාක් අහුලගෙන ගෙදර ගියා. ඉතින් අහසෙන් බිත්තර වැටෙනවා දැකලා හාමිනේ නම් හොඳටම බය වෙලා ඉඳියේ. මොකද හාමිනේ මේ බය වෙලා? ඕන්න මං අපිට අවුරුද්දකට විතර ඇති වෙන්න කන්න බිත්තර අහුලන් ආවා. ඒ අරුම පුදුම බිත්තර වැස්ස දැකලා තමයි මම බය වුණේ. මගේ ජීවිතේට දැකලා නෑ මෙහෙම සිද්ධියක්. මේ දාපාර අපේ ගමට මොන වින්නහියක් වෙන්න යනවද මන්දා. අයියෝ හාමිනේ, බය වෙන්න කාරි නෑ. මම තමයි අහසින් බිත්තර වැස්සක් වැට්ටුවේ. ඈ, මොකක්ද ඒ කතාවේ තේරුම? ඔහෙට පිස්සුවත් හැදීගෙන එනවද? ඉතින් ගමරාල මුල ඉඳන් අගටම වෙච්ච හැමදේම ගම හාමිනේට කිව්වා. ඕන්න ඕකයි උනේ හාමිනේ. අයියෝ, ඔහේ වගේ මෝඩයෙක්. මෙච්චර වටින වරයක් ලැබිලත් ඔහේ මේ නිකම් බිත්තර ඉල්ලලා. ඇයි ඔහෙට බැරි වුණේ රත්තරන්, මිල මුදල්, යාන වාහන වගේ වටින දෙයක් ඉල්ලන්න?
එහෙම වටින දෙයක් ඉල්ලුවා නම් අපි පෝසත් වෙලා මුළු ජීවිත කාලෙම සල්ලිකාරයෝ වගේ ජීවත් වෙන්න තිබ්බා. ඔහෙටත් කෝකියෙක් ගෙනල්ලා දවසට බිත්තර 100 ගාණක් වුණත් එක විදිහට රසට උයලා කන්න තිබ්බා. හෑ ඇත්ත නේද දෙයනේ? ඒක මට නිකමටවත් කල්පනාවට ආවේ නෑනේ. ගමරාල එදා දවසෙම රෑ වෙනකන්ම ගොඩක් කල්පනා කළා. ඊට පස්සේ පහවදා උදේම මිදුලට ගිහිල්ලා අහස දිහා බලලා මෙහෙම කිව්වා. අනේ දේවතාවිය මට නිකං බිත්තර නෙවෙයි මට රන් බිත්තර ලබා දෙන්න. ඒ මොහොතේම අහසෙන් රන් බිත්තර වැටෙන්න පටන් ගත්තා. ගම පුරාම රන් බිත්තර වැස්සක් වැටුණා. ගමරාලයි ගම හාමිනේ ගමේ අනෙක් මිනිස්සුයි ඇත්ති වෙන්න රන් බිත්තර අහුලගත්තා. ඊළඟ දවසේ උදෙන්ම ගමරාල අහුලගත් රන් බිත්තර වලින් ටිකක් අරගෙන ගමේ ඉඳිය රන් කර්මාන්ත ශිල්පියා ළඟට ගියා. මුදලාලි මම මෙන්න මේ තනි රත්තරන් බිත්තර ටිකක් අරගෙන ආවේ. වෙන මොකටවත් නෙවෙයි මුදලාලිට විකුණන්න. මේවා ඉස්තරම්ම රත්තරන්. අනේ ගමරාල මම දැනටමත් ගොඩක් රන් බිත්තර අහුලගෙනයි ඉන්නේ. ඔබගේ ඒවා මට අවශ්‍ය නැහැ. ගමේ හැමෝම ළඟ දැන් රන් බිත්තර තියෙනවා. පොඩි ළමයි සෙල්ලම් කරන්නේ දැන් රන් බිත්තර වලින්. ඒ හින්දා දැන් රත්තරන් වලට මිලක් නැහැ. ගමරාල ඔන්න ඔය බිත්තර ටිකත් අරගෙන ආපහු යන්න. ගමරාලට ගොඩක් දුක හිතුණා. වැස්ස නැතුව ඉඩෝරයට අහුවෙලා වේලිලා ගිය Tamanගේ ගම දිහා බල ගමරාල ආපහු ගෙදර ආවා. හාමිනේ මට හිතෙනවා මම ලොකු වැරද්දක් කළා කියලා. අපේ ගමට ලොකු නියඟයක් ඇවිල්ලා. අපිට දැන් වතුර යෝනේ. ඒත් මං ගැන විතරක් හිතලා එකපාරක් බිත්තර ඉල්ලුවා. දෙවනි පාර සල්ලි වලට කෑදර වෙලා රන් බිත්තර ඉල්ලුවා. අනික් අය ගැන හිතුවේ නැහැ. හැමෝම සතුටින් ඉන්නකොටයි අපිටත් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්ත ගමරාල අපි මෝඩ වුණා. ඒත් ඔබට තව එක අවස්ථාවක් තියෙනවා ගම වෙනුවෙන් අහිංසක මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න. ඒත් එක්කම ගමරාල හොඳට කල්පනා කරලා අහස දිහා බලාගෙන මේ විදිහට කිව්වා. අනේ දේවතාවිය අපේ ගමට මේ ඉඩෝරෙන් බේරෙන්න මහා වැස්සක් වස්සන්න. හිඳිලා කියපු සියලුම ලිං පොකුණු ඇලතුල ගංගා වැව් වතුරෙන් පිරෙන්න ඕන. ඉතින් ගමරාල කියනවත් එක්කම තද වැහි වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්සි දවස් ගණනාවක් නවත්තන්නේ නැතුව එක දිගට වැටුණා. සියලුම ගංගා ඇලතුල ලිං පොකුණු පිරීලා ගියා. ගහකොළ සතාසිය පාවා නැවතත් සජීවී වුණා. ඉතින් මුළු ගමේම වියලි කාලේ අවසන් වුණා. ගම පුරාම සතුට සෞභාග්‍ය පැතිරිලා ගියා. ඉතින් මේ විදිහට ගමරාලයි ගම හාමිනේ ගමේ අනෙක් මිනිස්සුයි හැමෝම ආයෙත් සුපුරුදු විදිහට ජීවිකාව කරගෙන සතුටින් ජීවත් වුණා.